හරි. පසුගිය 28 පෙබරවාරි මාසයේ අන්තිම දවසේ සෙනසුරාදා අලුයම් කාලයේ ඇමරිකා එක්සත් ජනපදයේ සහ ඊශ්‍රායලය ඉරානයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළා. එය ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හැඳින්වුවේ මේජර් කම්බැට් ඔපරේෂන්ස් කියලා. දැන් මේ යුද්ධය සිදු වෙමින් තිබෙනවා. ඇමරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට පහර දෙනවා. ඉරානයේ විශාල ජීවිත හානියක්, දේපල හානියක් සිදු වී තිබෙනවා. ඉරාන පාලන තන්ත්‍රයේ ප්‍රධානිය ඔවුන්ගේ භාෂාවෙන් උත්තරීතර නායක කියලා හඳුන්වන අයතොල්ලා ඛමේනී ඝාතනය වුණා. ඔහුගේ දියණිය, ඔහුගේ බෑන සහ මුණුපුරා ඒත් ඝාතනයට ලක් වුණා. මේ යුද්ධය ආරම්භ වීමට පෙර සිටම ඉරානය කිව්වා අපට පහර දුන්නොත් අපි පෙරලා පහර දෙනවා. විශේෂයෙන් මැද පෙරදිග කලාපේ නැත්නම් ගල්ෆ් කලාපයේ තිබෙන ඇමරිකානු හමුදා කඳවුරු වලට. ගල්ෆ් කලාපයේ සෞදි අරාබිය, ඕමානය, කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, කුවේට්, බහරේන් සහ ඉරාක්. මේ ගල්ෆ් කලාපයේ රටවල ඇමරිකානු යුද කඳවුරු, ස්ථිර කඳවුරු, හමුදා කඳවුරු 19ක් පමණ තියෙනවා. ඒවායේ රඳවා සිටින සෙබළුන්ගේ සංඛ්‍යාව 40,000ක් 50,000ක් අතර. ඒ කඳවුරු වලට පහර දෙන බව ඉරානය ප්‍රකාශ කළා. දැන් ඉරානය ඒ ප්‍රකාශය ක්‍රියාත්මක කරමින් ඉන්නවා. මේ යුද්ධය තාම දරුණු ලෙස ඇවිල්ලා යමින් තිබෙනවා. එය අවසන් වෙන්නේ කෙසේද, කවදාද යන්න මේ මොහොතේ කිසිවෙකුට කියන්නට බෑ. ඉතින් මේ යුද්ධයට හේතුව කුමක්ද? ඇයි මේ විදියට යුද්ධ කරන්නේ? ඒ ප්‍රශ්නයට පිළිතුරු දීමට පෙර මම සිතනවා මේ යුද්ධය කොයිතරම් නීත්‍යානුකූලද කියන කාරණය අවධානයට යොමු කරන්න. දැනට ලෝකයේ පිළි අරගෙන තිබෙන අන්තර්ජාතික සබඳතා පාලනය කරන සියලු සම්මුතීන්ට මෙය පටහැනි. එය අමුවේ නිර්දය ලෙස සාහසික ලෙස උල්ලංඝනය කිරීම. දැනට තිබෙන අන්තර්ජාතික සබඳතා පාලනය කරන නීති අතර ප්‍රධානම ලියවිල්ල වන්නේ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ පළමු පරිච්ඡේදයේ දෙවැනි කොටසේ අන්තර්ජාතික සබඳතා පාලනය කරන මූලධර්ම 7ක් ගැන සඳහන් වෙනවා. එයින් ප්‍රධාන එකක් තමයි කවර හෝ රාජ්‍ය තවත් රාජ්‍යයකට එරෙහිව බලය පාවිච්චි නොකළ යුතුයි, බලය යොදවන බවට තර්ජනය නොකළ යුතුයි. රාජ්‍යයන් අතර පැන නගින ආරවුල් ගැටුම් සාමකාමී ලෙස निराකරණය කළ යුතුයි. එවැනි ගැටුමක් යම් රටක ආත්මාරක්ෂාවට self defense සඳහා බලපාන්නේ නම් පමණක් මිලිටරි ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. නමුත් එය පවා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඒ ප්‍රශ්නය තමන්ගේ අතට ගත්වහම ඒ මිලිටරි ක්‍රියාමාර්ග නතර විය යුතුයි. ඒ කිසිවක් මෙතනදී සිද්ධ වී නැහැ. එසේනම් මේ යුද්ධය ආරම්භ වීමට හේතු සාකච්ඡා කරන විට ප්‍රධාන දෙවර්ගයක් තිබෙනවා හේතු. එකක් තමයි ප්‍රකාශිත හේතු. ඒ කියන්නේ ඇමරිකාව, ඊශ්‍රායලය සහ ඒ කඳවුරට පක්ෂපාතී පාර්ශවය ප්‍රහාරය යුද්ධය සාධාරණීකරණය සඳහා ඉදිරිපත් කරන ප්‍රකාශිත හේතු. දෙවනුව තිබෙනවා අප්‍රකාශිත හේතු. මේ අප්‍රකාශිත හේතුව ඇමරිකානු පාර්ශවයෙන් ඊශ්‍රායලයෙන් මේ යුද්ධය ගැන තොරතුරු වාර්තා කරන බටහිර ඒකාධිකාරී සංනිවේදන ආයතන වලින් එළියට එන්නේ නැහැ. වෙනත් මූලාශ්‍ර ඇසුරෙන් තමයි එය හඳුනා ගන්නට පිළිවන් වන්නේ. මම කැමති ප්‍රථමයෙන්ම අප්‍රකාශිත හේතු මොනවද කියලා ඉතාම ලුහුණින් කතා කරලා සාක්ෂි සහිතව ඉන්පසුව ප්‍රකාශිත හේතු මොනවද, ඒවා කොයිතරම් තර්කානුකූලද
යුක්ති සාගතද කියන එක ගැන අපගේ මතය අදහසද සඳහන් කරන්න. මේ අප්‍රකාශිත හේතු ගැන කියන විට අප ඉතිහාසයේ ටිකක් පිටුපසට යමු. මම මුලින්ම කැමති ගෙවී ගිය 2025 වර්ෂයට යන්න. 2025 වර්ෂයේ ජූනි මාසයේදී ප්‍රථමයෙන් ඊශ්‍රායලයේ ඉරානයට පහර දුන්නා. විශේෂයෙන් ඉරානයේ න්‍යෂ්ටික පහසුකම් තිබෙන ප්‍රදේශවලට ඉරානය ප්‍රතිප්‍රහාරයක් කළා. ඊට පස්සේ ජූනි මාසයේදීම ඇමරිකා එක්සත් ජනපදයේ මහා පරිමාණ මෙහෙයුමක් කළා. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වචන වලින් කියනවා නම් ඉරානයේ න්‍යෂ්ටික පහසුකම් විනාශ කිරීම සඳහා මේ යුද්ධය ප්‍රකට වී තිබෙනවා. දැන් 12 දින යුද්ධය කියලා මැද පෙරදිග කලාපය. එක අවස්ථාව එහෙමනම් පසුගිය පෙබරවාරි 28 ආරම්භ වුණේ හදිසියෙ නෙවෙයි. මේක අතීත කතාවක් තිබෙන සිදුවීම් දාමයක්. දැන් මම තව ටිකක් ඉතිහාසයේ පිටුපසට යනවා. 2001 දක්වා 2001 සැප්තැම්බර් මාසයේ 11 වෙනිදා අල් ක්වේඩා ත්‍රස්තවාදී ව්‍යාපාරය කණ්ඩායම ඇමරිකාවේ නිව්යෝක් නුවර වෙළඳ මධ්‍යස්ථාන ගොඩනැගිලි දෙකට පහර දී බිමට සමතල කළා. ඊට අමතරව ඔවුන් පෙන්ටගනයට පහර දුන්නා. මේ ප්‍රහාරයෙන් පසු එදා ඇමරිකාවේ සිටි ජනාධිපති ජෝර්ජ් බුෂ් කනිෂ්ඨ ජෝර්ජ් බුෂ් යුද්ධ මෙහෙයුමක් ආරම්භ කළා. වෝ ඔන් ටෙරර් කියලා. ඒ කියන්නේ ත්‍රස්තවාදයට විරුද්ධ යුද්ධය. ඔවුන් ප්‍රථමයෙන් ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කළා. දෙවනුව ඉරාකය ආක්‍රමණය කළා. මෙය දිගින් දිගට ගියා. ඒ සැප්තැම්බර් 11 නැත්නම් මේ විවහාරයේදී කියන්නේ 9/11 කියලා. 9/11 ඇටැක් එකෙන් පසුව ඇමරිකාවේ ආරක්ෂක දෙපාර්තමේන්තුව මැද පෙරදිග කලාපයේ බෙහෙවීම සඳහා ක්‍රියාත්මක කිරීම සඳහා යුද සැලැස්මක් සම්පාදනය කළා. මේ යුද සැලැස්ම ගැන හෙළි කරනවා, ප්‍රසිද්ධියේ හෙළි කරනවා ඇමරිකානු යුද හමුදාවේ ජෙනරාල්වරයෙකු වන දැන් ඔහු සේවයේ නැහැ ජෙනරාල් වෙස්ලි ක්ලාක්. වෙස්ලි ක්ලාක් ඉතා ප්‍රබල මිලිටරි චරිතයක් එක්සත් ජනපදයේ. ඔහු නේටෝවේ අනදෙන නිලධාරියෙක්. නේටෝ කියන්නේ ඔබ කවුරුත් දන්න විදියට උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය. එනම් එක්සත් ජනපදයේ ප්‍රමුඛ නේටෝ අත්ලාන්තික් බලවතුන්ගේ යුද හවුල, යුද සන්ධානය, මිලිටරි අලයන්ස් එක. වෙස්ලි ක්ලාක් නේටෝ සර්බියාවට එරෙහිව 1998 කරපු යුද්ධයේදී හිටපු අනදෙන නිලධාරියා. ඔහු 2006 දී එක අවස්ථාවක ඇමරිකාවේම තිබෙන ඩෙමොක්‍රසි නව් නමැති රූපවාහිනී නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවක් කරනවා. ඒ සාකච්ඡාවේදී ඔහු මේ රහසිගත සැලැස්ම ගැන සඳහන් කරනවා. මොකක්ද මේ සැලැස්මේ තියෙන්නේ? ඒ සැලැස්මේ තියෙනවා ඇමරිකාව නැත්නම් ඇමරිකාවේ ආරක්ෂක දෙපාර්තමේන්තුව, දැන් කියන විදිහට නම් යුද දෙපාර්තමේන්තුව, ඩිපාර්ට්මන්ට් ඔෆ් වෝ සැලසුම් කළා අවුරුදු 5ක් ඇතුළත මැද පෙරදිග කලාපයේ රටවල් 7ක් වට්ටන්න පිනදමන. මොනවද ඒ රටවල්? ඉරාකය, ලිබියාව, සිරියාව, සුඩානය, සොමාලියාව, ලෙබනන්, ඉරාන්. දැන් ඔබට තේරුම් ගන්න පුළුවන් පෙබරවාරි 20ට ආරම්භ වෙන්නේ පමාවී හෝ ඒ හදපු සැලැස්ම තමයි. ඇයි ඉරානයට පහර දෙන්න ඕන? ඇයි මැද පෙරදිග කලාපය පාලනය කරන්න බලවතුන්ට අවශ්‍ය වෙන්නේ? අපි මෙතනදී කෙටියෙන් හෝ තේරුම් ගන්න ඕන අද තිබෙන ලෝක රටාවේ ස්වභාවය. අද අපි ජීවත් වන ලෝකයේ මේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, යහපාලනය, මාධ්‍ය නිදහස මේ කුමන උත්තුංග පරමාර්ථ ගැන කතා කළත් සත්‍ය වශයෙන්ම ලෝකය දේශපාලන, ආර්ථික, මිලිටරි, සංස්කෘතික,
සමාජීය හා තාක්ෂණික වශයෙන් හසුරුවන්නේ පාලනය කරන්නේ ලෝකයේ ධනවත් සහ බලවත් රටවල් 11. මේ 11 අතර ඉතාම ප්‍රබල කණ්ඩායම තමයි ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, යුරෝපා සංගමය, ඔවුනට සහාය දෙන ඔස්ට්‍රේලියාව, දකුණු කොරියාව, සිංගප්පූරුව මේ ආදී වූ රටවල් සමූහය. මේ රටවලට අවශ්‍යයි ලෝකය පාලනය කරන්න. ආර්ථික වශයෙන්, දේශපාලන වශයෙන් සෑම පැත්තෙන්. ඇයි? මේ රටවල් ඉතා ඉහළ ආර්ථික වර්ධනයක් අත් කරගෙන තිබෙන. ඒ රටවල ජනතාවට ඉහළ ජීවන මට්ටමක් තිබෙනවා. ඒ නිසා තමයි අපේ රටවල තරුණියෝ උත්සාහ කරන්නේ ඒ රටවලට යන්න. ඔවුන් ඒ ඉහළ ආර්ථික වර්ධනයේ ජීවන මට්ටම අත් කරගෙන තිබෙන්නේ හුදෙක් තමන්ගේ ශක්තියෙන්, තමන්ගේ ඥානයෙන්, දැනුමෙන් පමණක් නොවේ. සෙසු රටවල සම්පත් ආර්ථික අතිරික්තය නිර්දය ලෙස, කොල්ලකාරී ලෙස පැහැර ගැනීම. මේ පිළිබඳ සාක්ෂි ඉතා විශාල සංඛ්‍යාවක් තිබෙනවා. මම එක කරුණක් සඳහන් කරන්න. බ්‍රිතාන්‍යය ඉන්දියාව පාලනය කළා. 1738 සිට 1938 දක්වා කාලය ඇතුළත බ්‍රිතාන්‍යයන් ඉන්දියාවෙන් පැහැරගත් ධනයේ වටිනාකම ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 45. කවුද මේක කියන්නේ? ඉතාම සියුම් අධ්‍යයනයකින්, පර්යේෂණයකින් පසුව ඉන්දියාවේ ආර්ථික විද්‍යා මහාචාර්ය යුවලක් වන ප්‍රභාත් පත්නායක සහ උත්සාහ පත්නායක ලියූ ග්‍රන්ථයක තවත් බොහෝ මූලාශ්‍රවල මේ කොල්ලය ගැන සඳහන් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඔවුන් අත්කරගත්ත ආධිපත්‍යය තියාගන්න නම් ලෝකය පාලනය කරන්න ඕන. ලෝකයේ කවර හෝ රටක ඇමරිකා එක්සත් ජනපදයේ බටහිර කඳවුරේ ආධිපත්‍යය බහරගන්න අකමැති ආණ්ඩුවක් තිබෙනවා නම් එය පෙරලා දමන්න ඕන. ඒ සැලැස්ම තමයි අර ජෙනරාල් වෙස්ලි ක්ලාක් 2006 දී ඩෙමොක්‍රසි නව් නමැති රූපවාහිනී චැනලයට හෙළි කළේ. ඔබ කැමති නම් අදත් YouTube අවකාශයේ වෙස්ලි ක්ලාක්ගේ මේ සාකච්ඡා දකින්න සවන් දෙන්න පිළිවන්. අද ඊට අමතරව එක්සත් ජනපදයට ඒ ප්‍රමුඛ කඳවුරේ ආධිපත්‍යයට තර්ජනයක් මතුවලා තියෙනවා. තවත් බලවත් සහ ධනවත් රටවල් කිහිපයක් උඩට ඇවිත් තිබෙනවා. ඒ අතර ප්‍රමුඛ තැන තමයි චීනය. අද චීනය මෙල්ල කිරීමත් ඔවුන්ගේ අවශ්‍යතාවය. මෙන්න මේ අරමුණ ඇතිව තමයි ඔවුන් ඉරානය පාලනය කරන්න එක අරමුණ. තව ප්‍රධානම දෙයක් තමයි මැද පෙරදිග කලාපයේ, විශේෂයෙන් ගල්ෆ් කලාපයේ තෙල් සම්පත තමන්ගේ අතේ තබා ගැනීම. දැනට හඳුනාගෙන තිබෙන ලෝකයේ තෙල් නිධි වලින් දල වශයෙන් 65% පමණ තිබෙන්නේ ගල්ෆ් කලාපයේ. සෞදි අරාබිය, ඉරානය, ඉරාකය, කුවේට්, ඕමාන්, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, මෙන්න මේ කියන රටවල, බහරයින්. මේ තෙල් ප්‍රමාණයෙන් 25% පමණ මේවා හරියටම නිවැරදි නැහැ දල වශයෙන්. සෞදි අරාබිය 12%, ඉරාකය 9%, ඉරානය. අද සෞදිය ඇමරිකානු කඳවුරේ ඉතාම කුළුපග මිත්‍ර රට. 2003 දී ආක්‍රමණය කළ ඉරාකය යටත් කරගත්තට පස්සේ ඉරාකයේ තෙල් සම්පත පාලනය කරන්නේ නැවත බරක් බටහිර තෙල් සමාගම්. දැන් ඉරානයත් ඒකට යටත් කර ගන්න ඕන. මෙන්න මේ අරමුණු තමයි මේ ප්‍රහාරය පිටුපස තිබෙන නොකියන අප්‍රකාශිත තොරතුරු. අපිට මේ යුද්ධය ගැන තොරතුරු එන්නේ, අපිට දැනගන්න තිබෙන්නේ බටහිර ඒකාධිකාරී sannivedana මූලාශ්‍ර වලින්. ඒවා කීපයක් නම් සඳහන් කළොත් BBC, CNN, Reuters, AFP, AP, බටහිර නොවුනත් අල් ජසීරා, ඒ බටහිර කඳවුරට සේවය කරන මාධ්‍ය ආයතන. මේ මාධ්‍ය ඔස්සේ අපට එන්නේ තෝරගත්ත තොරතුරු, විකෘති කරන ලද තොරතුරු,
සමහර විට වසන් කරන ලද තොරතුරු. ඔවුන් කිසි විටකත් කියන්නේ ඇමරිකාවට ඉරානයේ තෙල් සම්පත පැහැර ගන්න ඕන කියන කතාව කියන්නේ. අද ඔබ බටහිර මාධ්‍ය බැලුවොත් ඔවුන් මේ යුද්ධය සාධාරණීකරණය කරමින් තමයි තමන්ගේ වාර්තා සම්පාදනය කරන්නේ. දැන් අපි බලමු ප්‍රකාශිත හේතු මොනවද? ඇමරිකානු ඊශ්‍රායල් පාර්ශවය ඔවුන් වෙනුවෙන් සේවය කරන බටහිර ඒකාධිකාරී මාධ්‍ය ජාලය, බටහිර මාධ්‍ය ජාලය පරිබාහිරව සිට බැහැර සිට අධිරාජ්‍යවාදී ලෝක රටාවට උදව් කරනවා නොවේ. බටහිර මාධ්‍ය ජාලය ඒ අධිපතිවාදී ලෝක රටාවේ අවියෝජනීය කොටසක් අවයවයක්. ඒ නිසා ඔවුන්ගෙන් අපක්ෂපාතී සත්‍ය තොරතුරු බලාපොරොත්තු වෙන්න බෑ. දැන් අද බටහිර මාධ්‍ය උත්සාහයක නිරතව සිටිනවා මේ යුද්ධය සාධාරණීකරණය කරන්න. ඔවුන් කියන හේතුව තමයි ඉරානයේ පැවැත්ම ඊශ්‍රායලයේ පැවැත්මට තර්ජනයක්. මේක ඊශ්‍රායල් අගමැතිත් ප්‍රසිද්ධිය කියන කාරණය. ඊශ්‍රායල් අගමැති කියන්නේ existential threat. ඊශ්‍රායලයේ පැවැත්මට තර්ජනයක්. ඒ නිසා අපි කල්තබා පාර දෙනවා. preemptive attacks. හොඳයි. ඒ කවර හේතුවක් තිබුණත් මොනවද මේ ප්‍රකාශිත හේතු? ප්‍රකාශිත හේතු ගණනාවක් අතර ප්‍රධාන එකක් තමයි ඉරානය සහ ඊශ්‍රායලය කියනවා සමා වෙන්න ඉරානය නෙවෙයි එක්සත් ජනපදයේ සහ ඊශ්‍රායලය කියනවා ඉරානය න්‍යෂ්ටික අවියක් නිෂ්පාදනය කරමින් සිටිනවා නැත්නම් නිෂ්පාදනය කර තිබෙනවා. ඉරානය න්‍යෂ්ටික අවි බලවතෙක් බවට පත්වීම මැද පෙරදිග කලාපයට තර්ජනය, සාමයට සහ ස්ථාවරත්වයට, ඊශ්‍රායලයේ පැවැත්මට තර්ජනය, ලෝක සාමයට තර්ජනය. නමුත් මේ චෝදනාව සාක්ෂි සහිතව සනාථ කරන්නේ මීට පෙර අර කලින් අවුරුද්දේ ඇමරිකාව සහ ඊශ්‍රායලය කළ ප්‍රහාරයට ආසන්නයේදී මේ ගැන එක්සත් ජාතීන්ගේ ආයතනයක් වන අන්තර්ජාතික පරමාණුක බලශක්ති ආයතනය International Atomic Energy Agency මේ ආයතනය තමයි ලෝකයේ න්‍යෂ්ටික ශක්තිය පරිහරණය පිළිබඳ න්‍යෂ්ටික අවි පිළිබඳව අධ්‍යයනය කරන, නිරීක්ෂණය කරන, නිර්දේශ කරන ආයතනය. ඒ ආයතනය කිව්ව පැහැදිලි සාක්ෂි නැහැ. නමුත් ඔවුන් දෙපැත්තට තියලා කිව්වේ ඉරානයේ එවැනි අවියක් තිබෙනවා කියන අදහස ජනිත කරන ආකාරය. අද ඉතා ප්‍රකට සත්‍ය එක්සත් ජාතීන් වැනි ස්වාධීනයයි අපි පිළිගන්නා ආයතන බව බලවතුන්ගේ ග්‍රහණයට ලක්ව තිබෙන බව. කෙසේ හෝ ඉරානයේ එවැනි න්‍යෂ්ටික අවියක් තිබෙන බව, ඔවුන් න්‍යෂ්ටික අවියක් නිෂ්පාදනයට අවශ්‍ය ස්ථානයට පැමිණ ඇති බවට ස්ථිර කරන ලද සාක්ෂි. එහෙම ඒ චෝදනාව සත්‍ය නම් ඒ ගැන ක්‍රියා කළ යුත්තේ තනි රටක් තමන්ගේ මිලිටරි බලය පාවිච්චි කිරීමෙන් නොවේ. ලෝකයේ පිළිගත් අන්තර්ජාතික යාන්ත්‍රණයක් තිබෙනවා. එක්සත් ජාතීන් පරමාණු බලශක්ති ආයතනය ආදී වූ ඒ කිසිවක් ප්‍රයෝජන නොගැනීමෙන් තමයි මේ සටන පටන් අරගෙන තිබෙන්නේ. ඊළඟ කාරණය ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනක් තිබෙනවා. ඔවුන් කියන විදිහට ඔවුන් උත්සාහ කරනවා යුරේනියම් පෝෂ එන්රිච්මන්ට් මගින් බලශක්ති අවශ්‍යතා සඳහා න්‍යෂ්ටික ශක්තිය ප්‍රයෝජනයට ගන්න. මේ ඉරාන න්‍යෂ්ටික වැඩසටහන ආරම්භ වෙන්නේ 1979 ඉස්ලාමීය විප්ලවයට පෙර ඉරානය පාලනය කළ මොහමඩ් ෂා රසා පාලවි රජුරුවන්ගේ කාලේ. ඒ සඳහා උදව් කරන්නේ බ්‍රිතාන්‍ය සහ ඇමරිකාව. තමන්ට අවනත ෂා රජුරුවන්ගේ ඉරානය න්‍යෂ්ටික ආයුධයක් නිෂ්පාදනය කරන එක නැත්නම් න්‍යෂ්ටික වැඩසටහන සම්පාදනය කළ ක්‍රියාත්මක කිරීම වරදක් නොවේ. නමුත් තමන්ට විරුද්ධ වූ වහාම ඉරානය ඒක බරපතල අපරාධයක් ලෙසයි ඔවුන් සලකන්නේ. ඉරානය එක්සත් ජාතීන්ගේ NPT ගිවිසුමේ පාර්ශවකරුවෙක්. මම ඉතා කෙටියෙන් සඳහන් කරන්නේ ලෝකයේ න්‍යෂ්ටික අවිව්‍යාප්තිය පාලනය කරන්න එක්සත් ජාතීන් සම්මත කළ ගිවිසුමක් සම්මුතියක් 1970
1968දී. එය කෙටියෙන් NPT Nuclear Non-Proliferation Treaty න්‍යෂ්ටික අවිව්‍යාප්තිය පිටුදැකීමේ ගිවිසුම. මේ ගිවිසුමේ පාර්ශවකරුවෙක් ඉරානය. ඒ ගිවිසුම අනුව ඕනම රටකට අයිතිය තියෙනවා සාමකාමී අරමුණු සඳහා න්‍යෂ්ටික ශක්තිය වැඩි දියුණු කරන්න භාවිත කරන්න. නමුත් ඒ ගිවිසුමේ පාර්ශවකරුවන්ට ඒ දැනුම භාවිත කළා න්‍යෂ්ටික අවියක් හදන්න බෑ. ඒතර ඉරානය තවම ඒ ගිවිසුම කඩ කරපු බවට නිශ්චිත සාක්ෂි ඉදිරිපත් වී නැහැ. තව කරුණක් මේ බරපතල වංචනික ස්වභාවය පැහැදිලි කරන. ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන කළමනාකරණය සඳහා පාලනය සඳහා දීර්ඝ සාකච්ඡාවකින් පසු බරක් ඔබාමා ජනාධිපතිවරයාගේ පාලන සමයේ 2015 දී ඇමරිකාවත් ඉරානයත් ගිවිසුමකට ආවා. ඒ ගිවිසුමේ තවත් හවුල්කරුව තමයි සෙසු න්‍යෂ්ටික බලවතුන් සහ ජර්මනිය. ඒක P5+ කියලා හඳුන්වන්නේ පාර්ශව කණ්ඩ. ඒ කියන්නේ නියුක්ලියර් පවර්ස් 5+ ජර්මනිය. ඒ ගිවිසුම කෙටි නාමය JCPOA Joint Comprehensive Plan of Action. මේ ගිවිසුමෙන් අරමුණු කළා එක්සත් ජනපදයේ එකඟත්වයේ ඇතිව ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන කළමනාකරණය කරන ආකාරය. අද ඉරානයට එරෙහිව පහර දෙන ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ පළමු දුර කාලයේ 2018 දී ඇමරිකාව ට්‍රම්ප්ගේ තීරණය අනුව JCPOA ගිවිසුමෙන් ඒකපාර්ශ්විකව ඉවත් වුණා. එහෙම ඉවත් වුණු රට තමයි අද ඉරානයට චෝදනා කරන්නේ ඉරානයේ න්‍යෂ්ටික අවියක් හදන බව. මේ වංචනික භාවය එතනින් අවසන් වන්නේ නැහැ. 2025 ඇමරිකාව ඉරානයට පහර දෙන විටත් ඉරානය සහ එක්සත් ජනපදය අතර ඕමාන් රාජ්‍යයේදී ඕමාන් අගනගරයේදී සාකච්ඡා මාලාවක් පැවැත්වමින් තිබුණා. ඒ ගිවිසුම අලුත් කරන්න න්‍යෂ්ටික වැඩසටහන කළමනාකරණය සඳහා එකඟත්වයකට එන්න. එහි 5 වෙනි වටය ආරම්භ වීමට තිබියදී ජූනි 23 වෙනිදා දවස් දෙකකට පෙර තමයි ඇමරිකාව ඉරානයට පහර දුන්නේ. දැන් මෙවරත් එමය. මෙවරත් සාකච්ඡා සිදු වෙමින් තිබුණා. ඔය පෙබරවාරි 28 පහර දුන්නේ. ඊට පස්සේ මාර්තු 2 වෙනිදා සඳුදා නැවත සාකච්ඡා ආරම්භ වීමට නියමිතව තිබියදී සැලසුම් කර තිබියදී මේන් පැහැදිලි වෙනවා එක්සත් ජනපදයේ සහ ඊශ්‍රායලයේ ඉදිරිපත් කරන ප්‍රකාශිත හේතු මුළුමනින් අසත්‍ය බව. ඊළඟට මොවුන්ගේ ප්‍රකාශිත හේතු වලින් එකක් තමයි ඉරානය ඇමරිකාවේ ආරක්ෂාවට ඊශ්‍රායලයේ ආරක්ෂාවට තර්ජනයක් කියන එක. ඇමරිකාවේ ආරක්ෂාවට ඉරානයේ තර්ජනයක් වන ආකාරය ගැන කිසිදු සාක්ෂියක් නැහැ. නමුත් ඊශ්‍රායලය පිළිබඳ ඒ දෙරට අතර ගැටුමක් තියෙනවා. ඊශ්‍රායලය බිහි උදාසිත මේ දෙරට අතර ගැටුමක් තියෙනවා. ඉරානය විශ්වාස කරනවා ඊශ්‍රායලයේ නැමැති රාජ්‍යය හදලා තියෙන්නේ පලස්තීන ජනයාට අයත් භූමියේ. ඒ නිසා ඊශ්‍රායලය විනාශ කළ යුතුයි කියලා. නමුත් ඒ විශ්වාසය තිබෙන නමුත් ඉරානය ඊශ්‍රායලයේ විනාශ කිරීම සඳහා තවම ක්‍රියාත්මක සැලැස්මක් සම්පාදනය කළ නැහැ. මෙවැනි ගැටුම් රටවල් අතර ඇතිවීම ලෝකයේ සාමාන්‍ය සංසිද්ධියක්. එවැනි ගැටුම් විසඳීම සඳහා විශාල අන්තර්ජාතික යාන්ත්‍රණයක් තිබෙනවා. එක්සත් ජාතීන්ගේ අධිකරණය තියෙනවා ICJ, International Court of Justice, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය. මේ කිසිවක් ගැන තැකීමක් නැතිව තමයි මේ ප්‍රහාරය කොට තිබෙන්නේ. ඉතින් අපේ කියවීම මේ යුද්ධයේ පිටුපස තිබෙන්නේ මුළු මහත් ලෝකයම තමන්ගේ අවනතභාවය තබා ගැනීමට. එහෙම නැත්නම් ඩොනල්ඩ් ට්‍රම්ප් තමන්ගේ පළමු දුර කාලයේ දෙවැනි දුර කාලයේ නිතර කියන මේක් ඇමරිකා ග්‍රේට් අගේන් කියන අරමුණ ඉලක්කය සැලැස්ම සාර්ථක කර ගැනීම සඳහා ලෝකයම පාලනය කරන්න ගන්න උත්සාහයේ ප්‍රතිඵලයක්. දැන් මේක ඉරානයට පමණක් සීමා වෙන්නේ නැහැ. ඉරානයට පහර දී වැට්ටුව විට ඒ රටේ ආණ්ඩුව රෙජිම් චේන්ජ් එකක් කළ විට ඒක ඉරාන් චීනය රුසියාව දුබල කරන්න, ඒ කියන්නේ තමන්ට තිබෙන බලවත් අභියෝග දෙකක් ඒ රටවල් දෙක දුබල කරන්න, හුදකලා කරන්න ආධාර වෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ව්‍යාපෘතිය මෙතනින් අවසන් වෙන්නේ නැහැ. ඔහු කියුබාවට තෙල් සපයන එක නතර කරලා තිබෙනවා.
ඔහු ස්වාධීන ස්වෛරී රාජ්‍යයක් වන වෙනසියුලාවට දෙවන්ත ප්‍රහාරයක් කළා. ඒ රටේ ජනාධිපතිවරයා පැහැරගෙන ගියා. නමුත් බටහිර මාධ්‍ය කිව්වේ ඔහු අරගෙන ගියා කියලා. ඔහු